අපි පාර්ලිමේන්තුවේ අපි විනයගරුක හැසිරීම අපිට අවාසියක් වෙන්න බෑ. මෙතන 10ක් කතා කරනවා අපිට එකයි. එහෙම බෑ. ඔබතුමාට එහෙම බලයක්වත් නෑ. මෙතන ඔක්කොම නැගිටලා කතා කරනවා. අපිට නැගිටවන්න පුළුවන්. ඔක්කොම නැගිටවන්නද? අපි ඔක්කොම නැගිටවන්නද? අපිට ඔක්කොම නැගිටවන්න පුළුවන්. කතානායකතුමනි අපේ ජාතික ධන බලවේගයේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගේ පරද්දන්න පුළුවන්. හරිද? මේ විශ්වාස භංගයේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගේ පරද්දන්න පුළුවන්. මේ මොන ලපයි සිපයිද? හරිද? ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අපේ නිහතමානීකම අපේ නිහතමානීකම අපේ විනයගරුකභාවය අපිට අසාධාරණයක් වෙන්න බෑ. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඒ නිසා කරුණාකරලා සභාව කරගෙන යන්න. ගරු කතානායකතුමා සභාව නිශ්ශබ්දව කතානායකතුමා සභාව කරගෙන යන්න. ඔබතුමා සභාව කරගෙන යන්න. ඔබතුමා සභාව කරගෙන යන්න. ඔබතුමා සභාව කරගෙන යන්න. කරුණාකරලා සභාව කරගෙන යන්න. නිශ්ශබ්ද වෙන්න. සභාව කරගෙන යන්න. නිශ්ශබ්ද වෙන්න. සභාව කරගෙන යන්න. කරුණාකරලා සභාව කරගෙන යන්න. නිශ්ශබ්ද වෙන්න. ඔබතුමාලා නිශ්ශබ්ද වෙන්න. කරුණාකර ආසනයට යන්න. සීට් ඔබ ආසනයට යන්න. ගරු සභානායකතුමා ඔබතුමා මේ ලපයි සෙපයි කියලා කියනවා මේ ඔව් ගරුතුමා සභාව කරගෙන නැගිටමු. මේ මොකද්ද මේ ත්‍ස්තවාදයනේ? ත්‍ස්තවාදය. ආසන වලට යන්න. පළවෙනිම ආසන වලට යන්න. ගරු සභානායකතුමා මේ ලපයි සිපයි කතාවක් කතා කරනවා මේ අල්ලගෙන ඔබතුමා මේක ඉල්ලාස් කරගන්න. ඔබතුමාලා ආසන වලට යන්න. ගරු සභානායකතුමා අපිට අද ගරු කතානායකතුමනි පඩතක් සම්මත කරගන්න තිබෙනවා. ආණ්ඩුවේ කටයුතු ප්‍රමුඛයි. පරිපූර්ණක අසමෙන්තු දෙකක් සම්මත කරගන්න තිබෙනවා. මේක පාර්ලිමේන්තු ක්‍රමය නෙමෙයි. මේක ත්‍ස්තවාදය. කරුණාකරලා මේ තක්කඩි දේශපාලන ඉඩ දෙන්නේ නැතුව ඔබතුමා සභාව කරගෙන යන්න. කරුණාකර ඔබතුමාලා අසුන් වාඩි වුණා නැතත් සභාව කරගෙන යන්න ඔබතුමා. අසුන් ගන්න. එතුමාලා හිටගෙන ඉඳලා කමන්නේ අපිට. පස්සේ වාඩි වෙයි. ඔබතුමා සභාව කරගෙන යන්න. අපි ලේකම් මණ්ඩලයේ අද ආණ්ඩුවේ කටයුතු ප්‍රමුඛයි. ගරු අනත සම්මත කරන්න අවශ්‍යයි. පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රශ්න මේක දවල් 12ට අපි බිස්නස් කමිටුව එක තියෙනවා. බිස්නස් කමිටුව කතා කරමු. එතුමා දැන් 3-4 පාරක් කතා කරා. ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලපයි සිපයි කියලා ආමන්ත්‍රණය කරා. කරුණාකරලා ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරලා ඉල්ලාස් කරගන්න කියන්න. ඒ වගේම ඔබතුමා ඉවරනේ. ඒ සම්බන්ධයෙන් මම ක්‍රියාමාර්ග ගන්න. තව එකක් තියෙනවා. ගරු නලින් බණ්ඩාර මේ මන්ත්‍රීවරු කොතරම් අපිට අපහාස කරනවද? ගරු කතානායකතුමනි ඒ නිසා අපි මේ තක්කඩි දේශපාලනේ මේ තියෙන්නේ. ගරු නලින් බණ්ඩාර භංගයක් දී ගන්න දන්නේ නැතිකම. ඔබතුමා ප්‍රශ්න අහන්න. ගරු කතානායකතුමනි නලින් බණ්ඩාර ලපය කවුද සිපයි කවුද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. point of order. ප්‍රශ්න අහුවේ නැහැ. මන්ත්‍රීවරයා ප්‍රශ්න අහුවේ නැහැ. තුමා උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න අහුවේ නැහැ. නලින් බණ්ඩාර ඔබතුමා ප්‍රශ්න අහනවද? ගරු කතානායක ඔබතුමාට අයිතියක් නැහැ මහන්න. ගරු කතානායකතුමනි ඒක point of order. ගරු කතානායකතුමනි ප්‍රශ්නේ අහන්නේ කොහොමද? අපිට ලපයි සිපයි කියනවා. මේක විශාල ප්‍රශ්නයක්. It's a big question. ගරු මන්ත්‍රීතුමා මේක It's a big question. නාටක මඩුවක් කරනවා ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න අහනවද? ගරු කතානායකතුමනි ලපයි සිපයි අයින් කරගන්න it's a big question. සභානායකතුමා ඔබතුමා ප්‍රශ්න මේ පේන්නේ ඔබතුමා ප්‍රශ්න අහන්නේ නැහැ කියලා. ගරු ඔබතුමාට තේරෙන්නේ නැද්ද මේ කඩකප්පල්කාරී උමනාවක් තියෙන්නේ කියලා? කරුණාකරලා ප්‍රශ්න අහනාට විතරක් උත්තර දෙන්න ආණ්ඩුවේ පනතක් කරන්න තියෙනවා. ඉඳගන්න පූර්ණ අසමෙන්තු කරන්න තියෙනවා. ඒ නිසා කරුණාකරලා ප්‍රශ්න අහුවොත් විතරයි උත්තර දෙන්නේ නැත්නම් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
මේක දැන් හැන්සාඩ් එක අයින් කරන්න කියලා කියවනේ ගරු නෑ නෑ ඔබතුමා බෑ මේ කාර්ය ඔබතුමා ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්නය තමයි කවුද ලපයි කවුද සිපයි? දෙවෙනි ප්‍රශ්නය ගරු ඔබතුමා මේ පෙනියන ප්‍රශ්නේ අහන්නේ නැහැ කියලානේ